හායි කොහොමද ඔයාලට ඔන්න මම වෙල්කම් බෑක් කියලා පිළිගන්නවා අදත් මගේ වීඩියෝ channel එකට ඔයාලා සියලු දෙනාම ඔයා අවුරුදු 25 45 අතර එක්කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාටයි අරගෙන ආවේ ලංකාවේ ඉඳලා ඔයා හම්බ කරන මාසික ආදායම වගේ 7-8 ගුණයක් වැඩි මාසික ආදායමක් වැටුපක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මම රැකියාව කරන ඊශ්‍රායල් දේශයේ එහෙම නැත්නම් යුදෙව් දේශයේ අපි කියනවා සිහින දේශය කියලත් මෙන්න මේ ඊශ්‍රායල් දේශයේ සාතු සේවා රැකියාව සඳහා එන්න තියෙන මූලික සුදුසුකම් ටික මොනවද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මේක ස්කිප් කරන්න එපා වැදගත් කරුණු කීපයක් කියන නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඒ විතරක් නෙමේ ඔයාලා මගේ වීඩියෝ channel එක මේ වෙනකම් subscribe කරලා නැත්නම් වීඩියෝ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා ඔයාලට අවශ්‍ය කරුණක් මොනවා හරි දැනගන්න තියෙනවා නම් comment එකක් දාන්න. මම මේ හැම දෙයකටම අවශ්‍ය තොරතුරු පිළිතුරු මම ඔයාලට සපයනවා. ඉතින් ඔයාලා අවුරුදු 25 සම්පූර්ණ වුණු අවුරුදු 45ත් අතර අයෙක් නම් ඔයාටත් පුළුවන් මේ ඊශ්‍රායල් දේශේ අවම වැටුප මාසික වැටුප ලක්ෂ 7ක් ඉක්ම වූ මුදලක් ලබා ගන්න ඊශ්‍රායල් දේශෙ වෙත එන්න. ඉතින් සාතු සේවය සඳහා එද්දී ඔයාට තියෙන මූලික සුදුසුකමක් තමයි ඔයා ඊශ්‍රායල් දේශයට අදාළ සාතු සේවා පාඨමාලාව හදාරන්න ඕනේ. මේ සම්බන්ධව අවශ්‍ය සියලු තොරතුරු මම මගේ කලින් වීඩියෝ එක කරලා තියෙනවා. ඒ තොරතුරු අවශ්‍ය නම් ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඊළඟට ඔයාලට අනිවාර්යයෙන්ම වළංගු ගුවන් ගමන් බලපත්‍රයක් තියෙන්න ඕනේ. ඒ ගුවන් ගමන් බලපත්‍රයේ සමග ඔයා අවුරුදු 25 45 අතර අයෙක් නම් ඊළඟට ඔයාට සාතු සේවා පාඨමාලාවට අමතරව ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන්න ඕනේ. එන්නේ සහතික දෙක ඔයාලා ලබා ගත්තට පස්සේ ඔයා ඊශ්‍රායලයේ සාතු සේවය සඳහා ඊමට අවශ්‍ය මූලිකම සුදුසුකම් සම්පූර්ණ කරලා අවසానයි. මීට අමතරව විශේෂ කණ්ඩායමක් සඳහා ඊශ්‍රායලයේ හෙද සේවය සඳහා ඒමට තවත් අවස්ථාවක් තියෙනවා. ඒ තමා රජයේ රෝහලක හෙද සේවයේ යෙදුන අයෙකු නම් ඔයාට ඊශ්‍රායලය සඳහා ඒමට හෙද සේවා පාඨමාලාව හදාරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රජයේ ආයතනයකම වෙන්න අවශ්‍ය නැහැ. පෞද්ගලික ආයතනයක හෝ ඔයා හෙද සේවා පාඨමාලාවක් සම්පූර්ණ කරලා NVQ සහතිකය ලබාගෙන තියෙනවා නම් ඔයාට ඊශ්‍රායල් දේශයේ සාතු සේවය සඳහා එන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව ඔයා ඉංග්‍රීසි පාඨමාලාව පමණයි හදාරන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට තවත් ඔයාලට ලොකු වාසියක් තියෙන දෙයක් තමයි ඔයා මැද පෙරදිග රටක හෝ වෙනත් රටක සාතු සේවයේ යෙදිච්ච අයෙක් නම් ඔයාටත් විශේෂ සුදුසුකමක් තියෙනවා ඊශ්‍රායල් රාජ්‍යයේ සාතු සේවය සඳහා පැමිණීමට. ඉතින් මේ වගේ ඔයාලට අවස්ථා රාශියක් අපි එන කාලයට වඩා දැන් ඔයාලට පෞද්ගලික ආයතන වලින් හෙද සේවා පාඨමාලා හදාරන්න පුළුවන්. ඔයාට නිවසට කිට්ටුම නගරයේ පිහිටලා තියෙන නයිට ආයතනෙනුත් මේ හෙද සේවා පාඨමාලාව හදාරන්න පුළුවන්. හැබැයි ඊශ්‍රායල් දේශයට අදාළ හෙද සේවා පාඨමාලාව වෙන්න ඕනේ. ඒ වගේම ඔයා යහපත් සෞඛ්‍ය මට්ටමක ඉන්න ඕනේ. මොකද ඔයාලට නිදන්ගත රෝග මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් ඔයාලගේ වෛද්‍ය පරීක්ෂණයේදී එළි වුණොත් ඔයාලට සාතු සේවය සඳහා විදේශගත වෙන්න ඊශ්‍රායල් දේශයට එන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ඒ වාගේ අයට මේ සුදුසුකම සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඒ වගේම තමා ඔයාලගේ උස අඩි 5ට වඩා වැඩි විය යුතුයි. ඒක මේ මෑත කාලයේ සිට අලුතෙන් එකතු කරගත්ත දෙයක්. අපි එන කාලෙත් උස සහ බර බැලුවා. නමුත් දැන් නිශ්චිත ප්‍රමාණයකින් ඒ උස ප්‍රමාණය බලනවා කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කියන මූලික සුදුසුකම් ටික ඔයාට තියෙනවා නම් ඔයත් අදම උත්සාහ කරන්න ඊශ්‍රායල් වලට ඇවිල්ලා සාතු සේවයේ යෙදිලා ඔයාගේ ආර්ථිකය ඔයාගේ ආදායම් මාර්ගය වැඩි කරගෙන ඔයාගේ හීන හැබෑ කරගන්න. ඊශ්‍රායල් දේශයට කියලා කියන්නේ සිහින දේශය කියලා. ඇත්තටම අපේ හීන හැබෑ කරන සිහින දේශයට ඔයාටත් එන්න අවස්ථාවක් සලසා ගන්න කියලා තමයි මම හැම වෙලාවකම ඉල්ලන්නේ. තවත් ඔයාලට මම විශේෂයෙන්ම කිය යුතු කරුණක් තමයි ඊශ්‍රායලයේ සාතු සේවා රැකියාව සඳහා
රජයන් දෙක එකතු වෙලා ගිවිසුම් අත්සන් කළා රජය මගින් තමා ඊශ්‍රායෙල් සාතු සේවයට එන්න වෙන්නේ. කිසිම පෞද්ගලික ඒජන්සියක් කරහා ඔයාලට ඊශ්‍රායෙල් වල සාතු සේවයට එන්න බෑ. එහෙම මොනවා හරි වංචාවකට අහු වෙලා ඔයාලා රුපියලකවත් මුදලක් ඒ සඳහා වියදම් කරන්න එපා. ඒ විදියට කවදාවත් ඔයාලට ඊශ්‍රායෙල් සාතු සේවයට එන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒ ප්‍රොසෙස් එක අනුව තමා ඔයාලට ඊශ්‍රායෙලේ සාතු සේවය සඳහා එන්න වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා දැනුවත් විය යුතුයි. මොකද ගොඩක් වංචාවල් සිද්ධ වෙනවා. ඔයාලව මෙහි සාතු සේවයට ගෙන්නනවා කියලා මුදල් ගන්න අය ඉන්නවා කියලා අපි ඇත්තටම අපිට ආරංචි වෙලක් තියෙනවා. අපි ඒ ගැන හොඳ ආකාරවම දන්නවා. ඒ නිසා ඒ වගේ වංචාවල් වලට අහු වෙන්නේ නැතුව රජයේ හරහා ඔයාලගේ වළංගු වීසා බලපත්‍රය ලබාගෙන ඊශ්‍රායෙල් වලට එන්න. එහෙම පෞද්ගලික ආයතන හරහා මේ වෙද්දී ඔයාලට එන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ රෙස්ටුරන්ට්, හොටෙල්, එහෙම නැත්නම් හොටෙල් වලට සහ කන්ස්ට්‍රක්ෂන් කියන ජොබ් කැටගරි දෙකට විතරයි. සාතු සේවයේ කිසිම දවසක ඔයාලට පෞද්ගලික අංශයේ පෞද්ගලික ඒජන්සියක් කරා සාතු සේවය සඳහා ඊශ්‍රායෙල් වලට එන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා මේ වංචාවල් වලට අහු වෙන්නේ නැතුව මගේ වීඩියෝ වලින් මම කියලා දෙන විදිහට ඔයාලට කරනවා නම් ඇත්තටම ඔයාලට පුළුවන් මේ ඊශ්‍රායෙල් වල සාතු සේවයේ සේවක සේවිකාවක් විදිහට එන්න. ඊට අමතරව ඔයාලට අවශ්‍ය නම් කන්ස්ට්‍රක්ෂන් සහ හොටෙල් රැකියාව සඳහා එන තොරතුරු දැනගන්න ඒකෙත් මට කමෙන්ට් එකක් දාලා අහන්න මම අවශ්‍ය තොරතුරු කියන්න. මම හිතනවා ඔයාලට අවශ්‍ය කරුණු ටික මගේ වීඩියෝ එකෙන් දැනගන්න ලැබෙන්න ඇති කියලා. තව අවශ්‍ය දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් තවත් ඊශ්‍රායෙල් දේශයේ යුදෙව් දේශයේ තොරතුරු රාශියක් සමග ඔයාලා හමුවට එනකම් මම ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි කියලා වීඩියෝ එක නවත්තනවා. ඒ වගේම මෙතෙක් ඔයාලා මගේ වීඩියෝ channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා bell icon එක click කරලා තියාගන්න. ඔයාලට ඊශ්‍රායෙල් දේශය පිළිබඳව වැදගත් කරුණු රාශියක් ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ආයුබෝවන්.